ඔයාලත් එක්ක බෙදා ගන්න තියෙන බාබකියු ඒ වගේම තමයි ලංකාවේ මුදල් ඉන්න ලක්ෂයකමාරක් වටින කුරුල්ලා කවුද? මෙයා hello කොහොමද ඉතින්? good afternoon සාදරයෙන් පිළිගන්න ඔන්න අදත් මගේ YouTube channel එකට. ඉතින් සෙනසුරාදා දවස මේ වෙනකොට නම් මට 11:00යි. ඉතින් ඔන්න අදත් මම solo dialogue එකක් තමයි ඔයාලට අරගෙන එන්නේ. ඉතින් අද මගේ දවස ගත කරන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. යමුද ඉතින් අද දවසේ මම මාත් එක්ක ඇවිදින්න. අද මම මගේ දවස පටන් ගන්නේ Prince Edward Market එකෙන්. මගේ vlogs බලන ඔයාලා දන්නවා ඇති මම ගොඩාක් වෙලාවට shopping කරන්න එහෙමත් නැත්නම් window shopping කරා වුණත් ගොඩාක් වෙලාවට එන්නේ මෙන්න මේ market එකට. මම හරි ආසයි. මං හිතන්නේ මම හොංකොං වල වැඩිම වාර ගණනක් ඇවිදින market එක කියලා කිව්වොත් හරියටම හරි. ඉතින් සමහර වෙලාවට ඔළුව රිලැක්ස් කරගන්නත් මේ මාකට් එක වටේ තියෙන දේවල් බල විසිතුරු බලලා ඉතින් පොඩ්ඩක් ඇවිදින එක මට හරිම සතුටක්. මන් දන්නේ ඔයාලටත් එහෙමද කියලා. හැබැයි අර කියන්නේ දවස් 6ක් වැඩ කරලා ඒ තියෙන ස්ට්‍රෙස් ගතිය ඒ හැමදේම නැති වෙනවා. ඉතින් පොඩ්ඩක් මෙහෙම එළියට ඇවිල්ලා මේ විදිහට ඇවිදලා කරලා යනවා. ඉතින් සල්ලිත් කීයක් හරි වියදම් වෙනවා ළමයි. මොකද වින්ඩෝ shopping කරනවා කිව්වනේ. ඉතින් අවශ්‍ය දැක්කොත් මොනවා හරි අවශ්‍ය දෙයක් තිබුණොත් අනිවාර්යෙන් ඉතින් ගන්නවා. මොකද එහෙම ගන්න නැතුව මම පස්සේ ගන්නවා කියලා આવොත් සමහර වෙලාවට ඊළඟ පාර ගිහිල්ලා බලනකොට ඒ දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා දැක්කොත් අනිවාර්යෙන්ම අර ගන්නවා මම. ඉතින් අදත් මට මේ දවස්වල ඉතින් සම එක හරිම රස්නේදී මට ටී-ෂර්ට්ස් ටිකක් ගන්න ඕනකම තිබුණා. ඒකයි ගොඩක්ම මම මේ පැත්තට ආවේ. ඉතින් ඉස්සෙල්ලාම මම පුරුද්දක් විදිහට මාකට් එකේ මේ කෙරවල ඉඳන් එහා කෙරවලට ඇවිදලා බලනවා කොහොමද මොන වගේ කියන්නේ තැන්වලද තියෙන්නේ ගණන් කොහොමද කියලා. මොකද මුල හරියේ තියෙන සමහර වෙලාවට මුල හරියේදී ගණන් වැඩි, අග හරියට ගිහිල්ලා බලනකොට ගණන් අඩුයි. ඉතින් ඒක නිසා පොඩ්ඩක් බඩුවක් ගන්න ඉස්සෙල්ලා මම එකපාරක් මාකට් එකේ ඇවිදලා බලනවා. අනිත් එක ලස්සන දේවල් කොතනද තියෙන්නේ කියලා. ඉතින් ඒකයි ඔය විදිහට මම ඇවිදලා බලන්නේ. ඉතින් මම දන්නවා ඔයාලට මේ පුරුද්ද තියෙනවද කියලා. දැකපු ගමන් නම් මම ගන්නෙ නැහැ ඇත්තටම. තැන්කී. මොකද එකම දේ වුණත් විවිධ කඩවල විවිධ ගණන් සහ ඒ වගේ තියෙන quality එක ඊට පස්සේ ඩිසයින්ස් එකකට එකක් වෙනස්. ඉතින් මෙතන තිබුණේ night dress වගේ ටී-ෂර්ට් වලින්. ඉතින් හරිම comfortable. ඉතින් මෙතන ඩිසයින්ස් බලලා මම මේ වගේ තව තැන් කීපයකම බැලුවා. හැබැයි ඇත්තම කියනවා නම් අවසානයේට ගත්තෙත් මම මුලින්ම ඇවිල්ලා බලපු තැනින්. ඉතින් අපි බලමු. ඔයාලත් බලන්න. ඉතින් ඕනවා හරි මේ දවස්වල ලාභයි ළමයි. මෙන්න මේ night dress එකක් ගන්නවා නම් $20යි. 3ක් ගන්න පුළුවන් $50කට. ඉතින් ඔය වගේ ඔෆර්ස් උත් තියෙනවා. ඉතින් ඇවිදලා බලමුකෝ. වැඩි කතා ඕනේ නැහැ. එන්න.
මේ මාකට් එකේ ඉතින් ගන්න ඕනම දෙයක් අපිට ගන්න පුළුවන්. හැබැයි ඇත්තටම මෙතන නැත්තේ එළවලු මස් මාළු විතරයි. ඒ ඇරෙන් ඉතින් අනිත් රෙදිපිලි කෑම බීම ශනික කෑම බීම පළතුරු වර්ග ඕනම දෙයක් තියෙනවා. ඉතින් මේ තියෙන ස්ට්‍රීට් ෆුඩ් වෙලාවක මම ඔයාලට හොංකොං වල ස්ට්‍රීට් ෆුඩ් ගැන වෙනම ලොග් එකක් කරන්න. ඉතින් තියෙන බාබකියු චිකන් පෝක් එහෙම මට දැන් හොඳටම මහන්සි තිබ්බහයි. ඉතින් මට බබල් ටී එකක් බොන්න ඕන වුණා. ඉතින් මෙතන බබල් ටී ෂොප්ස් ගොඩක් තිබුණා. බබල් ටී එකක් කිව්වට මට ටී එකක් බොන්න උවමනා තිබුණේ. මොකද තිබ්බහ යන්න ජූස් එකක් තමයි බොන්න ඕන. ඉතින් අන්තිමට මම ගත්තේ fresh and fruit with bubble තියෙන ඩ්‍රින්ක් එකක්. ඉතින් ඒ තිබුණ තිබහයි හැටියට ඒක තමයි මට ඒ වෙලේ සුදුසුම දේ කියලා හිතුනේ. මොකද ටී එක බබල් ටී එකක් බිව්වනම් මට තිබහ යන්නේ. මොකද ඒක ගොඩක් සුගර් නිසා ආයෙත් තිබහ එනවනේ. හරි ඉතින් වැඩි කතා ඕනේ බලමු. ඔන්න ඉතින් මගේ fresh and fruit drink එක ඉවර වෙලා මම ආවා මාකට් එකෙන් ගන්න ඕන දේවල් ටිකත් අරගෙන. ඊට පස්සේ මං ආවා flower market එක පැත්තට. ඉතින් ඔයාලට මං කලින් ගෙනල්ලා තියෙනවා flower market එකේ log එකක්. බලලා නැත්නම් බලපු නැති අයට පුළුවන් දුර ගිහලා flower market එකේ log එකත් බලන්න. ඉතින් ලස්සන මල් ටිකකුත් බලාගෙන හිමිහිට මට ඉතින් වෙලාව තියෙනවනේ. අද මං කැමති දේවල් විතරයි කරන්නේ. ඊට පස්සේ මං තව තැනකට ගියා. ඉතින් බලන්නකො ලස්සන මල් ගොඩක් තියෙනවා. ඊළඟට මම යන තැනත් කොතනද කියලා බලමු. ඉතින් ආදරණීය යාළුවනේ මතක් කරනවා ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell notification එකත් on කරන්න. මේ වගේ හොංකොං වල ලස්සන වීඩියෝස් මං අරන් එනවා. එතකොට ඔයාලට ටග් ගාලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ වීඩියෝස් බලලා like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. තව කෙනෙක්ට බලන්න share කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. හරි ඉතින් එන්නකො බලන්න ඊළඟට මම යන ලස්සනම තැන කොහෙද කියලා. ඔන්න ඉතින් මේ වෙනකොට ඔයාලා දන්නවා මං කොහෙටද ආවේ කියලා. බර්ඩ් ගාඩන් එකට.
ඉතිං ගෝෂාකාරී නගරය මැද නිස්කලංක බවින් පිරුණු ලස්සන චීන සම්ප්‍රදායට අනුව ගොඩ නැගුණු ගාඩ්න එකක්. ඉතිං බලන්නකො ලස්සන වටපිටාවක් හරිත පැහැය කුරුළු කිචිබිච්චි ඇහෙනවා. මං හිතන්නේ මෙතන මං වොයිස් කරපු හින්දා ඔයාලට ඒක අහන්න දෙන්න විදියක් නැහැ. හරි ඉතින් අපි බලමු මේ ගාඩ්න එකේ අපිට මොනවද බලන්න තියෙන්නේ කියලා. එන්න මේ තමයි කුරුළු වෙළඳපළ. මෙයාගේ ගාණ ඇවිල්ලා 3300ක් වෙනවා හොංකොන් ඩොලර්ස්. ලංකාවේ මුදල ඉන්න ලක්ෂයකමාරයි. ලක්ෂයකමාරක් වටින කුරුල්ලා කවුද? මෙයා ගැන දැනගන්න පුළුවන් ඔයාලට මගේ ඊළඟ ලොග් එකෙන්. එතකන් ඉන්න. ඉතින් ඔන්න මේ විදිහට ලස්සන කුරුළු යාළුවොත් බලාගෙන අද දවසේ මම හිමිහිට මගේ දවස ඉවර කරන්න තමයි මේ සූදානම. සෝලෝ ඩේ එකක් අවසන් වෙන නම් ඉතින් රසම රස කෑම එකක් තියෙන්න ඕනේ. ඉතින් මට හිතුණා ස්වීට් කෑම එකක් කන්න ඊළඟට මගේ කෑම එකක් ගන්න. ඔන්න මේක තමයි මගේ ඩිනර් ටයිම් එකට උනේ ෆ්‍රෙන්ච් ටෝස්ට් එක රෙඩ් බීන් with ice cream. ඉතින් ඔන්න ඔය විදිහට අද දවසේ ඉවර වෙනවා. ආයෙ තවත් ලස්සන ලොග් එකකින් ඔයාලව හම්බ වෙන එනකම් මම ගිහිල්ලා එන්න. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි.